අද ළමයි මගේ YouTube channel එකෙන් ගේන තුන්වෙනි වීඩියෝ එක විදියට අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලා thumbnail එකේ දකින්නත් ඇති කොටස් වෙළඳපළ. කොටස් වෙළඳපළ කියන පාඩම ඔයාලා 11 වසරේ ළමෙක් නම් මේක ගොඩක් වටිනවා. එතකොට දැන් ටිකටම අපේ channel එකෙන් දැන් මේ අවුරුද්දේ O level ලියන්න ඉන්න ළමයින්ට අවශ්‍ය වීඩියෝ දිගටම channel එක හරහා අප්ලෝඩ් කරනවා. ඔයාලා ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න කැමති නම් ඒ ගැනත් විස්තර දැනගන්න පුළුවන්. අපි ඒක පන්ති ඉවර වෙන වෙලාවට විස්තර ටික කියන්නම් මම. ඒ වගේම ඔයා දැන් මේ අවුරුද්දේ විභාගෙ ලියන ළමෙක් නම් ඔයාට මේ පාඩම ගොඩක් වටිනවා. ඊට අමතරව මම ඊළඟට ඊට කලින් දාලා තියෙන වීඩියෝ දෙකත් ඒක වෙනම පාඩම් දෙකක් වුණත් ඔයාට ඒ වීඩියෝ දෙකට අදාළ තියරි කොටස් බලාගෙන සිද්ධාන්ත බලාගෙන එතනින් පේපර්ස් වලට ගියොත් ඔයාට පුළුවන් ඒ පාඩම් වලට අදාළ සම්පූර්ණ තියරි කොටස් ඒ වීඩියෝ දෙක හරහා කවර් කරගන්න. ඒ වගේම ළමයි ඔයා මේ අවුරුද්දේ විභාග ලියන ළමෙක් නම් මම මගේ YouTube channel එක හරහා past papers discussion එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ඒ දේවල් ගැන මම සඳහන් කරන්න. හරි. අපි එහෙනම් යමු පාඩමට. අපිට අද ඉගෙන ගන්න තියෙන කොටස් වෙළඳපළ කියන පාඩම. ඔයාලා අහලා ඇති කොටස් වෙළඳපළ කියලා හෝ ෂෙයා මාකට් එක කියලා. කොටස් වෙළඳපළ කියන්නේ යම්කිසි ව්‍යාපාරයක් සතු කොටස් විකුණන්න දාලා තියෙන ස්ථානයට තමයි කොටස් වෙළඳපළ කියලා කියන්නේ. හරිද? ළමයි ලංකාව තුල සමාගම් වල තමයි කොටස් විකුණන්නේ. සමාගම් වර්ග දෙකක් තියෙනවා. සීමා සහිත සමාගම් වර්ග දෙකක් තියෙනවා. සීමා සහිත පෞද්ගලික සමාගම් සහ සීමා සහිත පොදු සමාගම් කියලා. මේ සමාගම් වර්ග දෙකේම කොටස් වෙළඳපළ තුල විකුණන්න දාලා තියෙනවා. හරිද? එතකොට කොටස් වෙළඳපළට අදාළව නීති පනත සම්මත වෙලා තියෙන්නේ පනත 2007 අංක 7 දරන සමාගම් පනත. මේව ලොකුවට ඔයාලට ඕන වෙන්නේ නැහැ. හැබැයි දැනගෙන අපි පාඩමේ ඉස්සරහට යමු. ඊළඟට තියෙනවා ළමයි කොටස් වෙළඳපළ කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ළමයි කොටස් වෙළඳපළ කියලා කියන්නේ අපි කෙටියෙන් කිව්වොත් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව කියන එක තමයි කොටස් වෙළඳපළ කියලා කියන්නේ. එතකොට මේ කොටස් වෙළඳපළ ගනුදෙනු පාලනය වෙන්නේ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කියන එක මගින්. 2015 අප්‍රේල් 21 වන දිනට කොටස් වෙළඳපළෙහි ලියාපදිංචි කොටස් පදිංචි ලයිස්තු සමාගම් ගාන 297යි කියලා තියෙනවා. ඒ වගේම කොටසක් කියන්නේ මොකක්ද? හරි. දැන් මෙහෙම. මං කිව්වා කොටස් විකුණන දාන සමාගම් වලනේ. මොකක් හරි සමාගමක කොටස් වෙළඳපළ ගනුදෙනු සඳහා මහජනතාව සම්බන්ධ කරගන්න. නැත්නම් එයාලගේ සමාගමේ ගනුදෙනු වලට මහජනතාව සම්බන්ධ කරගන්න ඒකකයට තමයි අපි කොටස් කියලා කෙටියෙන් කියන්නේ. ඒකකය. මහජනතාව සම්බන්ධ කරගන්නා ඒකකය. හරිද? එතකොට ව්‍යාපාරයක ප්‍රාග්ධනයේ යම් ගිවිසගත් ඒකක වටිනාකමකින් බෙදූ විට ලැබෙන ඒකක ප්‍රමාණය කොටස් කියලා කියනවා. ටිකක් බර වචන. ඇත්තටම කොටසක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක හිමිකමක් යම්කිසි මුදලකට විකුණනවයි කියන එක වගේ අදහසක් තමයි කොටසක් කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ අපිට තව මේක ඉගෙන ගන්න තියෙන වචනයක් ලාභාංශ කියලා. හරිද? ලාභාංශ. මම මේව ඉස්සරහට මේ වීඩියෝ එකේ ඉස්සරහට මේ වචන ගැන කී ඉන්නේ නැහැ. මේ වීඩියෝ එකේ ඉස්සරහට අපි ඉගෙන ගන්නවා මොනවාද මේ ලාභාංශ ආදායම් කියන්නේ, ඊට පස්සේ මොනවාද ලාභ ප්‍රතිශතය, අලාභ ප්‍රතිශතය, මොකද්ද මේ ලාභය, මොකක්ද මෙතනින් ලැබෙන ලාභය, ඒ ටික අපි ඉස්සරහට කතා කරනවා. මම මේ නිකන් දැන් කොටස් වෙළඳපළ කියන එක ඔයාගේ ඔළුවට දාන්න ඕන නිසා මොකක්ද මේ ලාභාංශ කියලා කියන්නේ. තමයි ලාභාංශ කියලා කියන්නේ අපි මිලදී ගන්න කොටසකට. හරිද? කොටසකට එයාලගේ සම්පූර්ණ ලාභය තියෙනවනේ. ඒ කියන්නේ එයාලා වර්ෂයකදී ව්‍යාපාරයේ ගන්න ලාභය. ওই ලාභය ශුද්ධ ලාභයෙන් යම් ප්‍රමාණයක් කොටස් හිමිකරුවන්ට ලාභාංශ විදිහට ගෙවනවා. ඒතර ඔයාට අයිති කොටස් ගන්නට අනුව ඔයාට එක කොටසකට ගෙවන ලාභාංශය ඔය කොටස් ගාණෙන් වැඩි කරාම ඔයාට හිමිකාරීත්වයක් තියෙනවා නම් ලැබෙන ලාභාංශ ආදායම කීයද කියන එක හොයා ගන්න පුළුවන්. හරිද? හරි. අපි දැන් කතා කරමු තව වචන දෙකක් තියෙනවා මේ කොටස් වෙළඳපළ කියන පාඩම යටතේ ඔයාලට හම්බ වෙන වචන දෙක තමයි ප්‍රාග්ධන ලාභය සහ ප්‍රාග්ධන අලාභය කියලා. ළමයි ඔයාලා දන්න විදියට ලාභයක් කියන්නේ මොකක්ද? අපි දැන් භාණ්ඩ හසේ දැන් මේ කොමර්ස් පාඩමක් නෙමෙයි. නමුත් මම මේ විදියට කියන්නම්කෝ. දැන් අපි සාමාන්‍යයෙන් කොමර්ස් කියන එකේ දින කොටස් වෙළඳපළ දකින්නේ. මොකද දැන් මට කියන්න ලාභයක් කියන්නේ. ලාභයක් කියන්නේ මොකද්ද? ලාභයක් කියන්නේ අපි මොකක් හරි භාණ්ඩයක් මිලදී ගත්තොත්
අපි ව්‍යාපාරිකයෙක් නම් අපි මේ මාණ්ඩ කාගෙන් හරි තව මිලදී ගන්න. මිලදී අරගෙන ඊට වඩා අඩු මුදලකට විකුණනවා වැඩි මුදලකට විකුණනවා නම් එතන අපිට ලාභයක් ලබා ගන්න පුළුවන්. හරියට මෙහෙම. මේ අඹ ගෙඩියක් කියලා හිතනකො අපි අඹ ගෙඩි ගොඩක් ගන්න නැතුව අපි එක අඹ ගෙඩියක් කියමු. අඹ ගෙඩිය රුපියල් 100ට අරගෙන මේක මම 150ට විකුණුවා. මට මෙතන කීයක්ද රුපියල් 50ක ලාභයක් ලැබෙනවා. හරිද? රුපියල් 50ක ලාභයක් ලැබෙනවා. ඊට පස්සේ හිතන්නකෝ මම අඹ ගෙඩිය රුපියල් 100කට අරගෙන මම රුපියල් 50කට විකුණනවා. මේක නරක් වෙලා තැලිලා මොන හරි වෙලා. ඒතර මට මෙතන ළමයි රුපියල් 50ක අලාභයක්. මම ඒක ඍණ කියලා දාලා පෙන්නනකො අලාභයක් රුපියල් 50ක අලාභයක් සිද්ධ වෙනවා. හරිද? එතකොට කොටස් වලත් මේ වගේ ලාභ සහ අලාභ කියන දෙක අපිට කියන්න පුළුවන් ප්‍රාග්ධන ලාභය සහ ප්‍රාග්ධන අලාභය කියලා. මේ ප්‍රාග්ධන ලාභයක් සහ ප්‍රාග්ධන අලාභයක් ලැබෙන්නේ මෙහෙම. දැන් ඔයාලා හිතන්න මම මේ උදාහරණයකට ගන්නෙ ඔයා ළඟ රුපියල් 1000ක් තියෙනවා. ඔයා ඒ රුපියල් 1000 අරන් ගිහලා ෂෙයා මාකට් එකේ කොටස් මිලදී ගන්න. හරිද? මම මේ උදාහරණයකට කියන්නේ. රුපියල් 1000කින් කොටස් ගන්න අය නැතුව ඇති. ගන්න බැරුවත් ඇති. රුපියල් 1000ක් දීලා කොටස් ගන්නවා. හරිද? මම මේ උදාහරණයකට කියන්නේ. ඒ නිසා මේක වරදවා වටහා ගන්න එපා. උදාහරණයකට තියෙන අපි පොඩි ගණන් වලින් යන්කො ලක්ෂ ගණන් වලට යනවට වඩා ඔයාලට තේරුම් ගන්න ලේසියිනේ පොඩි මොලවල් වලට තේරුම් ගන්න ලේසි. රුපියල් 1000ක් තියෙනවා. ඔයා ගිහිල්ලා කොටස් මිලදී ගන්නවා. ළමයි මේ ෂෙයා මාකට් එකේ හැමදාම කොටස් වල මිල එකම අගයක තියෙන්නේ නැහැ. එක වෙලාවට වෙනස් වෙනවා. එක දවසටත් සමහර වෙලාවට මිල වෙනස් වෙනවා. මාසෙකට සැරයක් සතියකට සැරයක් ඔය වගේ ෂෙයා මාකට් එක පිළිබඳ ටච් එකේ ඉන්න කෙනෙක්ට ඒක ගොඩක් වටිනවා. එතකොට මෙන්න මේ මිල වෙනස් වෙද්දී ඔන්න ඔයා දැන් ගත්ත සමාගමේ කොටසක මිල වැඩි වුණා. හරිද? දැන් ඔයා ගණන් හදලා බලමු ඔයා රුපියල් 1000කට ගත්ත කොටස් ටික ඔයාට 1500කට විකුණන්න පුළුවන්. දැන් මොකද්ද බලන්න වෙලා තියෙන්නේ? ඔයා 1000කට මිලදී ගත්ත කොටස් ටික ඔයා 1500කට විකුණනවා නම් එතන ඔයාට ළමයි ලාභයක් තියෙනව නේද? අන්න ඒකට කියනවා ප්‍රාග්ධන ලාභය කියලා. රුපියල් 500ක් නේ 1000කට ගත්ත එක 1500කට විකුණනවා කියන රුපියල් 500ක ලාභයක් තියෙනවා. අන්න ඒකට කියනවා ප්‍රාග්ධන ලාභය කියලා. හරිද? ඒ වගේම ඔයා රුපියල් 1000කට කොටස් අරගෙන ඔයාට මොකක් හරි රීසන් එකක් නිසා ඒ කොටස් විකුණන්න සිද්ධ වුණොත් ඔයා කොටස් විකුණද්දි කොටසක මිල ඔයා මිලදී ගද්දී තිබ්බ මිලට වඩා අඩු මිලකට ගිහිල්ලා නම් ඔයාට දැන් අර 1000 කොටස් ටික විකුණන්න වෙන්නේ රුපියල් 500කට. එතකොට එතන මොකද්ද වෙන්නේ? ඔයා මිලදී ගත්ත ගානට වඩා අඩු ගානකට විකුණනවා නම් එතන මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? ප්‍රාග්ධන අලාභය. එහෙනම් ප්‍රාග්ධන ලාභය අලාභය දැන් තේරුණාද? ප්‍රාග්ධන ලාභය කියන්නේ ඔයා මිලදී ගත්ත මුදලට වඩා වැඩි මුදලකට කොටස් විකුණුවොත් ඔයාට එතනින් එන අර අඩු කරලා ගන්න කොටස ලාභය. මේ වගේ ගන්න කොටස ලාභය. හැබැයි ඔයා මිලදී ගත්තට වඩා අඩු මිලකට ඔයා කොටස් ටික ආයි විකුණුවොත් එතනින් ඔයාට ලැබෙන ප්‍රාග්ධන අලාභය. හරිද? ඔය මං කලින් කිව්ව ටිකයි දැන් කිව්ව ටිකයි තමයි කොටස් වෙළඳපළ ගැන මූලිකවම ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. එතනින් එහාට ලොකුවට කොටස් වෙළඳපළ ගැන මේ පාඩමේ ඔයාලට ගණන් හදන්න ඕන වෙන නිර්වචන ටික ඔක්කොම මං කියලා දීලා තියෙනවා. හරිද? මේව ඕනේ නම් ඔයාලා වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. මම ළමයි නෝට් එකක් නම් දෙන්නේ නැහැ. හැබැයි මේකට අදාළව සම්පූර්ණ තියරි කොටස් ටික කවර් වෙන විදියට මම ගණන් 3ක් හදනවා. මගේ ළඟ ගණන් 3ක් තියෙනවා. ගණන් 3ක් හදනවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේ නුදුරු දිනකම තව වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පාස් පේපර්ස් වල කොටස් වෙළඳපළ සම්බන්ධ ගැටලු විසඳලා. මට හරියටම දිනේ මේකයි කියලා කියන්න බෑ. මම වෙලාවක් හම්බෙච්ච ගමන් රෙකෝඩ් කරලා අප්ලෝඩ් කරන්නම්. එහෙනම් අපි යමු ගණන් වලට. මම ගානට අදාළ PDF එක ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇඩ් කරලා තියෙනවා. ඔයාලා වීඩියෝ එක බලලා බලද්දි ගණන් ටික හදද්දි ගානට අදාළ PDF එක ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් අරගෙන මේක කරගෙන යන්න. හරිද? හරි. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ළමයි එක්තරා සමාගමක් රුපියල් 10 බැගින් වන කොටස් ලක්ෂ 10ක් මහජනතාව වෙත නිකුත් කරයි. දැක්කද? යාලා නිකුත් කරන්නේ ලොකු කොටස් ප්‍රමාණයක් ළමයි. ඒ කියන්නේ කොටස් වෙළඳපළ ඇතුලේ ඉන්වෙස්ට් කරන අය ගොඩාක් ඉන්නවා. කියන්නේ ඕන මොදලකින් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් රුපියල් 10000න් පටන්ගෙන ඉස්සරහට ඉන්වෙස්ට් කරගෙන යන්න පුළුවන්. ඕක ආයෝජනයක්. කොටස් වෙළඳපළ කියන එක ආයෝජනයක්. වියදමක්වත් වත්කමක්වත් නෙමෙයි ආයෝජනයක්. එතනින් අපිට යම්කිසි ලාභයක් ලැබෙනවා. ලාභත් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒක වෙනම දෙයක්. ලාභයක් ලැබෙනවා. හරිද? එතකොට සමාගමක් රුපියල් 10 බැගින් වන කොටස් ලක්ෂ 10ක් මහජනතාව වෙත නිකුත් කරයි. සුපුන් එම සමාගමේ කොටස් 15000ක් මිලට ගන්න. සුපුන් කියලා මිනිස්සෙක් ඉන්නවා. එයා ගිහලා සමාගමේ කොටස් 15000ක් මිලට ගන්න.
අපි දැන් මේක ලියාගමු. සමාගම ඇතුලේ තියෙනවා සම්පූර්ණයෙන් කොටස් කීයද? ලක්ෂ 10ක්. ලක්ෂ 10යි කියන්නේ හරිද? ඊට පස්සේ මේ සමාගමේ සුපුන් කියලා කෙනෙක් ඉන්නවා. සුපුන් කියලා එක්කෙනෙක් ඉන්නවා. මෙයා ළමයි කොටස් 15000ක් මිලට ගන්නවලු. කොටස් 15000ක් මිලට ගන්න කොටසක මිල රුපියල් 10යි. මම මේක පොඩ්ඩක් රවුන්ඩ් කරගන්න. කොටු කරගන්නම් කොටසක මිල රුපියල් 10යි. කොටස් මිලදී ගැනීම නිසා සුපුන් එම සමාගමේ ලැබූ හිමිකාරීත්වය පළවෙනි එක භාගයක් ලෙස දෙවෙනි එක ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා කියනවා. ඊට කලින් අහනවා සුපුන් එම සමාගමේ ආයෝජනය කළ මුදල. සුපුන් එම සමාගමේ කීයක් ආයෝජනය කළාද කියලා අහනවා. පළවෙනි ප්‍රශ්නේ. ළමයි. ආයෝජනය කරපු මුදල හොයන්නේ සුපුන් මිලදී ගන්න කොටස් කීයද? කොටස් 15000ක් නේ මිලදී ගන්න. එහෙනම් සුපුන් මේ සමාගමේ රුපියල් 1,50,000ක් ආයෝජනය කරනවා. දැන් මම මේකට අදාළ සමීකරණයක් දෙනවා. හැබැයි මම නම් කියන්නේ සමීකරණ වලින් යන්න එපා. ඔයාලට සමීකරණය අමතක වුණොත් එක්සෑම් එකේදී ගාන හදන්න වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා ඔයාලා ටිකක් ඔළුව කල්පනා කරලා ළමයි මේක කොහොමද හොයන්නේද? දැන් ඔයාලා නිකන් හිතන්න අඹ ගෙඩියක් අපි රුපියල් 10ට ගන්නවා නම් අඹ ගෙඩි 15ක් ගන්න අපිට කීයක් යනවද? 150ක් යනවනේ. ඒ වගේ කොටසක මිල රුපියල් 10යි නම් කොටස් 15ක් මෙතන වෙන්නේ අර ගන්න ප්‍රමාණය වැඩි. ඒකයි අවුල. ඉතින් ඒතර වැඩි කරලා ගන්න තමයි තියෙන්නේ. ඒතර කොටසක මිල රුපියල් 10ක් නම් කොටස් 15000ක් ගන්න මොකද්ද වෙන්නේ? රුපියල් 1,50,000ක් යනවා. එතකොට මම දෙන්නම් සමීකරණේ ආයෝජනය කළ මුදල කියන එක අපිට එතකොට හොයාගන්න පුළුවන්. ආයෝජනය කළ මුදල කොහොමද හොයන්නේ? මේ රුපියල් 10 කියන්නේ කොටසක මිල නේ. රුපියල් 10යි කියන්නේ කොටසක මිල. $15000 කියන්නේ මොනවද? එයා මිලදී ගත්ත කොටස් ගන්න. කොටසක මිල කොටස් ගාණෙන් වැඩි කරොත්. කොටසක මිල කොටස් ගණනෙන් වැඩි කරොත් අපිට හොයා ගන්න පුළුවන් මොකද්ද? ආයෝජනය කළ මුදල කියන එක. දැන් ඔයාලා වීඩියෝ එක නවත්තලා මේක ලියා ගන්න. හරිද? ඔයාලට කොටස් වෙළඳපොළ පාඩම අමාරු කෙනෙක් නම් ඔයාලා වීඩියෝ එක නවත්තලා මේක ලියා ගන්න. මේ සමීකරණ ලියා ගන්න. එතකොට ඔයාලට පුළුවන් කොටස් වෙළඳපොළට අදාළව තියෙන සමීකරණ ටික එක කොලයකට ගන්න. ඒතර ලේසි ළමයි. ඒතර ඔයාලට සමීකරණ බලාගෙන විභාගයට යන්න එපා මම නම් කියන්නේ. නමුත් ඔයාලට දැන් කරගන්නම දෙයක් නැත්නම් මේ වාර විභාගයට හරි ආයෝජනය කළ මුදල සාමාන්‍ය මේ වගේ ප්‍රශ්න අහන්නේ නිකන් දීලා අහනවා මේම කොටසක මිල රුපියල් 10යි කොටස් 15000ක් ගත්ත මෙයා මේ සමාගමේ ආයෝජනය කළ මුදල කීයද? ඔය වගේ චූටි ප්‍රශ්න තමයි අහන්නේ. ඒතර ඔය ප්‍රශ්නේ අහද්දී ඔය ආයෝජනය කළ මුදල හොයන්නේ කොහොමද? කොටසක මිල වැඩි කරන කොටස් ගන්න. ඔක වැඩි කරලා ගන්න. හරිද? ඊට පස්සේ කියනවා කොටස් මිලදී ගැනීම නිසා සුපුන් එම සමාගමේ ලැබූ හිමිකාරීත්වය භාගයක් ලෙස දක්වන්න. සුපුන්න දැන් මේක මිලදී ගත්තේ. හිමිකාරීත්වයේ භාගයක් ලෙස දක්වන්නලු. කොහොමද ලියන්නේ? සමාගමේ සම්පූර්ණ හිමි මුදල කීයද ළමයි? ලක්ෂ 10ක් නේ. සමාගමේ සම්පූර්ණ ප්‍රාග්ධනය ලක්ෂ 10යි. හරිද? සම්පූර්ණ ප්‍රාග්ධනය ලක්ෂ 10යි. සුපුන්ට දෙයනේ මේකෙන් තියෙන මේ 1,50,000ක් විතර. හරිද? ලක්ෂ 10න් සුපුන්ට තියෙන 1,50,000ක් විතර. අපි බින්දු වලට කපාගෙන යමු. මේ බින්දුවට මේ බින්දුව, මේ බින්දුවට මේ බින්දුව, මේකට මේක. මට එනවා 15 බෙදීම 100ක් කියලා. ඒ කියන්නේ භාගයක් විදිහට ලියන්න කියන්නේ කමක් නැහැ මෙහෙම. එතකොට මේක 5න් බෙදුවොත් 5 අරත් 3යි 100ට 5 20යි. සුපුන්ට 20න් 3ක හිමිකාරීත්වයක් ලැබෙනවා. භාගයක් විදිහට ලියුවොත්. ඊළඟ ප්‍රශ්නය අහනවා සුපුන් මේ සමාගමේ ලැබූ හිමිකාරීත්වය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මම මෙතනින් ලියන්නේ. කොහොමද? මේ භාගයක් විදිහට දක්වද්දී ඔයාටම නේද 100න් 15යි කියලා. මම මේකම ලියා ගන්නම්කෝ. ඕක වැඩි කරනවා 100ට 100. මේ 100ට මේ 100 කැපුණම කීයද? 100ට 15ක හිමිකාරීත්වයක් ලැබෙනවා. නැත්නම් මේ 20න් 3ත් 100ට 100න් වැඩි කරාම ඔයාට ඕකම එනවා. මම ඒකත් කරලා පෙන්නන්න. 20න් 3 වැඩි කරන්න 100ට 100 ප්‍රතිශත විදියට අපි දක්වන්නේ එහෙමනේ. 20 ඒවා 1යි 100ට 20 ඒවා 5යි. 5 අරත් වෙන 15යි. කොයි විදියට හැදුවත් 100ට 15යි කියන උත්තරේ එනවා. හරිද? එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? සුපුන් කියන එක්කෙනා ලක්ෂ 10ක් ප්‍රාග්ධනයේ තියෙන කොටස් වෙන් කරලා තියෙන සමාගමක කොටස් 15000ක් මිලදී ගන්නවා. එක කොටසක් රුපියල් 10 ගන්න.
එයා ආයෝජනය කරලා තියෙනවා රුපියල් 1,50,000ක්. ඒ ආයෝජනය කරපු මුදල භාගයක් විදියට සහ එයාට ආයෝජනය නිසා එයා මුදල් ආයෝජනය කරපු නිසා එයාට සමාගමේ යම්කිසි හිමිකාරීත්වයක් ලැබුණා. ඒ හිමිකාරීත්වයේ භාගයක් විදියට දැක්කුවම මෙහෙම එනවා. ඒක ප්‍රතිශතයක් විදියට දැක්කුවම ඔය විදියට එනවා. හරිද? දැන් ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරලා ඔයාලා ගාන හැදුවේ නැත්නම් ගාන හදාගන්න. දැන් මම යනවා ළමයි PDF එකේ ඔයාලට දීලා තියෙන දෙවෙනි ගානට. ඒකේ ඉන්න සුරේෂ් කියලා එක්කෙනෙක්. එයා යම්කිසි සමාගමක එක කොටසක් රුපියල් 100 ගානේ කොටස් 6000ක් මිලදී ගනී. එම සමාගමේ එක් කොටසකට වාර්ෂිකව රුපියල් 5ක ලාභාංශයක් ගෙවයි නම්. මොකද්ද කරන්නේ? වාර්ෂිකව රුපියල් 5ක ලාභාංශයක් ගෙවයි නම් ඔහු එම සමාගමේ කොටස් ආයෝජනයෙන් ලබන වාර්ෂික ලාභාංශ ආදායම. ඒකේ අහන්න ගෙනීම ලාභාංශ ආදායම. මම මේකේ ළමයි ආයෝජනය කරපු මුදලත් හොයලා ඉන්නම් නේ. ඒක අහන්නේ නැහැ ප්‍රශ්නේ. ඔහු එම සමාගමේ කොටස් ආයෝජනයෙන් ලැබෙන වාර්ෂික ලාභාංශ ආදායම. මම ඊට කලින් මේක හොයලා ඉන්නම්. නිකන් හොයලා ඉන්නම් ආයෝජනය කරපු මුදල. ආයෝජනය කළ මුදල. හරිද? මම මෙහෙම ලියන්නම්. කොටසක් රුපියල් කීයද? කොටසක් රුපියල් 100යි. රුපියල් 100යි 100 ගානේ මෙයා කොටස් 6000ක් ගත්තා නේ. ඒත් මට මෙතනින් එනවා රුපියල් කීයද? 1 2 3 4 5. 1 2 3 4 5. ලක්ෂ 6ක් නේ. 6000 ඒව 10ක් 60000යි ඒක 6000න් වැඩි කරාම ලක්ෂ 6යි. මෙයා රුපියල් ලක්ෂ 6ක් මේ සමාගමේ ආයෝජනය කරලා තියෙනවා. ඔහු එම සමාගමේ කොටස් ආයෝජනයෙන් ලබන වාර්ෂික ලාභාංශ ආදායම. මේක තමයි ප්‍රශ්නේ. ලාභාංශ ආදායම. ළමයි එක කොටසකට අවුරුද්දට කීයද ගෙවන්නේ? රුපියල් 5යි. හරිද? රුපියල් 5 ගානේ මෙයාට කොටස් කීයක් තියෙන? අවුරුද්දට මේක කොටසකට රුපියල් 5යි ඈ. නැතු මාසික රුපියල් 5ක් නෙමෙයි අවුරුද්දකට රුපියල් 5යි. ලාභාංශ ආදායම වාර්ෂික. වාර්ෂිකව එක කොටසකට රුපියල් 5ක ලාභාංශයක් ගෙවනවා. එහෙනම් අපි එක කොටසකට ගෙවන ලාභාංශ කොටස් ගාණෙන් වැඩි කරොත් කොටස් 6000ක් නේ තියෙන්නේ. කොටස් ගාණෙන් වැඩි කරොත් අපිට එනවා රුපියල් කීයද? 5 30යි 1 2 3. රුපියල් 30 මේ රුපියල් කියලා දාන්න නැත්නම් ඉතින් ලකුණු හම්බ වෙනවා. රුපියල් 30000ක් කියලා එනවා. ළමයි එහෙනම් ලාභාංශ ආදායම හොයන්නේ කොහොමද? ලාභාංශ ආදායම හොයන්නේ කොහොමද? වාර්ෂිකව ගෙවන ලාභාංශය. මම ලියන්න මෙහෙම. එක කොටසකට ගෙවන ලාභාංශය තියෙනවනේ. ඒක හරිම පුංචි ගාන රුපියල් 5ක් 4ක් වගේ තමයි ඔයාලට ප්‍රශ්න දෙන්නේ. එක කොටසකට ගෙවන ලාභාංශය. එතකොට ඔයාලට දැන් තේරෙනවද මම මේකයි ඉන්වෙස්ට්මන්ට් එකක් කිව්වේ කියලා. එතකොට ඔයා මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා තියෙන එකෙන් ළමයි ඔයාට අවුරුද්දට ගාණක් හම්බ වෙනවා. දැන් මේ සුරේෂ් කියන කෙනාට රුපියල් 30000ක් හම්බ වෙනවානේ අවුරුද්දට 30000ක් හම්බ වෙනවා. මාසෙට නෙමෙයි අවුරුද්දට. කොහොමත් ලාභාංශ ගෙවන්නේ අවුරුද්ද අන්තිමේ යාලා ලබන ලාභයෙන් කොටසක් තමයි හිමිකරුවන්ට දෙන්නේ. එතකොට අවුරුද්දට ගාණක් හම්බ වෙන්නේ ඒක වාර්ෂිකව නෙමෙයි. මාසිකව නෙමෙයි වාර්ෂිකව. කොටසකට ගෙවන ලාභාංශ වැඩි කරන්නේ මොකෙන්ද? කොටස් ගානේ. එතකොට මේක තමයි අපිට මේ පාඩමට හම්බ වෙන දෙවෙනි සමීකරණ. කොටස් ගණනින් වැඩි කරනවා. හරි. ඕකත් ලියාගෙන කොටු කරගන්න ළමයි. හරිද? මොකද මේක තමයි ඔයාලට මම මුලින්ම කියලා දුන්න ආයෝජනය කරපු මුදල හොයන්නේ කොහොමද කියලා. දැන් මම කියලා දුන්න ලාභාංශ ආදායම හොයන්නේ කොහොමද කියලා. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ රෝමිලක අංක 2කින් අහනවා. ඔහු ලබන වාර්ෂික ලාභාංශය යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස. දැන් මම මේක හොයාගත්ත එකේ වාසිය දන්නවද? හොයන්න කිව්වත් හොයන්න කිව්වේ නැතත් ඔයා කටුවැඩ කොලේ හරි මේක හොයා ගන්න ළමයි. ඒ කියන්නේ ආයෝජනය කරපු මුදල. ආයෝජනය කරන මුදල කියන්නේ යොදවන මුදලනේ. දැන් එයාලා අහනවා වාර්ෂික ලාභාංශ ආදායම යොදවපු මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්නලු. යෙදූ මුදල කීයද? ලක්ෂ 6යිනේ. 600යි 1 2 3. කොහොමද මතක තියාගන්නේ? ලක්ෂ 6යි. එතකොට ලාභාංශ ආදායම කීයද? රුපියල් 30000යි. ඕක වැඩි කරනවා 100ට 100. දැන් කපමු. මේකට මේක කැපෙනවා, මේකට මේක කැපෙනවා, මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා, මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා, මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 3ට 3 ඒවා 1යි, 6ට 3 ඒවා 2යි, 2ට 2 ඒවා 1යි, 10ට 2 ඒවා 5යි. එහෙනම් කීයද? 100ට 5ක ප්‍රතිශතයක් එනවා යෙදූ මුදල ලාභාංශ ආදායමයි ප්‍රතිශතය ගත්තම. හරිද? ඕක තමයි දෙවෙනි ප්‍රශ්නේ.
පළවෙනි ප්‍රශ්නේ මම ඔයාලට කියලා දුන්නා ආයෝජනය කළ මුදල සහ ආයෝජනය කරපු මුදල යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙසයි භාගයක් ලෙසයි දක්වන්නේ කොහොමද කියලා. මේක තමයි දෙවෙනි ගාන. දෙවෙනි ගානේ ඔයා දැනගත්ත දැන් ලාභාංශ ආදායම ගන්න කොහොමද කියලා. මෙන්න සමීකරණ. ලියාගෙන කොටු කරගන්න. ලාභාංශ ආදායම කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. ලාභාංශ ආදායම කියන්නේ මොකද්ද? එයාට හිමි කොටස් වලට එයාට වර්ෂය අවසානයේ ලැබෙන ආදායම. ඊට පස්සේ ඒක මේ විදිහට හදාගෙන ගියා. දෙවෙනි ප්‍රශ්නෙත් ඉවරයි. අපි එහෙනම් යමු ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට. හරි. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ. වාර්ෂික ලාභාංශ ලෙස කොටසකට රුපියල් 5ක් ගෙවන සමාගමක කොටසක වෙළඳපළ මිල රුපියල් 20ක් වූ කොටස් මිලදී ගැනීමට සමන් රුපියල් 60000ක් ආයෝජනය කළ අතර ඔහු එම කොටස් වලින් එක් වර්ෂයක ආදායම ලැබීමෙන් පසුව ඒවායේ වෙළඳපළ මිල වැඩි වූ අවස්ථාවක කොටස් සියල්ල විකුණා දැමීය. හරි. සමන් කියලා කෙනෙක් හිටියලු. එයා මේක ආයෝජනය කරලා කොටසක වෙළඳපළ මිල වැඩි වෙච්ච අවස්ථාවක මෙයා විකුණලා දැම්මලු. හරිද? කොටසක වෙළඳපළ මිල වැඩි වෙච්ච අවස්ථාවක මේ කොටස් ටික විකුණලා දැම්මලු. කොටස් විකිණීමෙන් හා ලාභාංශයෙන් ඔහු ලැබූ මුළු ආදායම 1,50,000ක් විය. සමාගමේ මොහු මිලදීගත් කොටස් ගණන සොයන්න. හරි. ළමයි මෙහෙම. කවුද මෙයා? සමන්නේ. ඔව්. කවුරු හරි කමක් නැහැ. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ලාභාංශ ගෙවන වල එක කොටසකට රුපියල් 5ක්. වෙළඳපළ මිල රුපියල් 20ක් වූ කොටස් මිලදී ගැනීමට එයා රුපියල් 60000ක් ආයෝජනය කරාලු. අපි ලියාගමු මේක නිකන් අර මේ chart එකක් වගේ ලියාගමු. එයා ආයෝජනය කරපු මුදල මම මේක ඇතුලේ ලියා ගන්න. 60000ක් ආයෝජනය කරා කියලා කියනවා ළම. හරිද? ආයෝජනය කළ කුෂාන් එම කොටස් වලින් එක් වර්ෂයක ලාභාංශ ආදායම ලබා ගත්තලු. මෙයා මේ කොටස් මිලදීගෙන තියෙන කොටසක වෙළඳපළ මිල රුපියල් 20ක් වෙච්ච අවස්ථාවක මම ඒක කොටු කරගන්නවා. ඒ කියන්නේ මෙයා රුපියල් 60000ක් දාලා තියෙන කොටස් ගාන දීලා නැහැ. අන්න මට තව සමීකරණයක් මේකෙන් ලියන්න පුළුවන්. කොටස් ගාන දීලා නැහැ. රුපියල් 20ක් ගාන දීලා එයා රුපියල් 60000ක් කොහොම හරි දීලා කොටස් ටිකක් මිලදී අරගෙන තියෙනවා. මේකට ලාභාංශය ගෙවන එක කොටසකට රුපියල් 5 ගානේ. මම ඒක රවුන්ඩ් කරගන්න. හරිද? මෙයා එක් වර්ෂයක ලාභාංශයක් ලැබලා ඒ වගේ වෙළඳපළ මිල වැඩි වෙච්ච අවස්ථාවක විකුණා දැම්මලු. සමාගමේ කුෂාන් මේ සමන් මිලදීගත් කොටස් ගණන සොයන්න. දැන් කොහොමද හොයන්නේ? ළමයි ඔයා හිතන්න ඔයා අඹ ගෙඩියක් රුපියල් 10 ගානේ රුපියල් 1000ක් දීලා අඹ ගෙඩියම් ප්‍රමාණයක් ගන්නවා. එතකොට අපි ඒක හොයන්නේ කොහොමද? අඹ කීයක් ගත්තද කියලා 1000ෙන් බෙදලානේ. ඒ වගේ කොටස් වලට ආයෝජනය කළේ රුපියල් 60000යි. කොටසක මිල රුපියල් 20යි. මෙන්න මේකෙන් අපිට හොයන්න පුළුවන් කොටස් ගණන. හරිද? ඒක මම ගන්න විදිහ සමීකරණයෙන් දෙන්න. 20ට 20 ඒවා 1යි 60ට 3යි. එහෙනම් මෙයා කොටස් කීයක් ගණන් දිනනද? රුපියල් නෙමෙයි කොටස් 3000ක් මිලදී අරන් තියෙනවා කොටස්. හරිද? හරි. කොහොමද කොටස් ගණන හොයන්නේ එහෙනම්? කොටස් ගණන හොයන සමීකරණේ මම අන්තිමට සමීකරණ ටික ඔක්කොම එක තැන ලියන්නම්. කොටස් ගණන හොයන්නේ කොහොමද? ආයෝජනය කළ මුදල බෙදනවා මොකෙන්ද? කොටසක මිලෙන් නේ. කොටසක මිල රුපියල් 20යිනේ. කොටසක මිලෙන් ආයෝජනය කළ මුදල බෙදනවා. හරිද? ඊට පස්සේ දැන් මේක මොකක්ද ඔයාලගේ සමීකරණයක් මේක රවුන්ඩ් කරගන්න ලියාගන්න. කොටස් ආයෝජනයේ වර්ෂයකට ලැබු ලාභාංශ ආදායම කීයද? ඒක නම් ලේසියිනේ නේද? කොහොමද හොයන්නේ? ලාභාංශ ආදායම හොයන විදිහ මම කලින් මේ දෙවෙනි ප්‍රශ්නේ කියලා දුන්නා. කොටස් ගාන ලාභාංශ ආදායම කියලා මම ලියන්නම්. මෙහෙම ලියන්නම්. කොටස් ගාන වැඩි කරනවා කොටසකට ගෙවන ලාභාංශයෙන් කීයද? රුපියල් 5යි. 5 3 15යි. 1 2 3 නේ. මෙයා එන රුපියල් 15000ක 3000 ඒවා 5 15000යිනේ. 15000ක ලාභාංශ ආදායමක් ලබනවා. හරිනේ.
නේද? කොටසක් රුපියල් 20 ගානේ මිලදී ගත්තා. කොටස් 3000ක් ගත්තා. එහෙනම් කොටසකට ලාභාංශය රුපියල් 5 ගානේ අවුරුද්ද අවසානයේ මෙයා රුපියල් කීයක ලාභාංශයක් ලබනවද? රුපියල් 3000ක 15000ක ලාභාංශයක් ලබනවා. ඊළඟ ප්‍රශ්නේ කොටස් විකුණා ලද මුදල සොයන්න. මේ බලන්න. එයා එක් වර්ෂයක ලාභාංශ ආදායම ලැබීමෙන් පසු ඒවායේ වෙළඳපොළ මිල වැඩි වූ අවස්ථාවක විකුණා දැමීය. දැන් එයා කොටස් විකිණීමෙන් හා ලාභාංශයෙන් ලැබලා තියෙන ඔක්කොම 1,50,000යි. මෙයා අහනවා කොටස් විකුණා ලද මුදල සොයන්න. හරි ළමයි. මම මේක පොඩ්ඩක් මකාගෙන ඉන්නම්. ඔයාලට මේ බලන්න මේ වීඩියෝ එක ස්ටොප් කරලා ගාන හදාගන්න. හරි. මම මකනවා. දැන් මගේ ළඟ දත්ත ටික තියෙනවා. මම කොටස් 3000ක් ගත්තා සහ කොටසකට ලාභාංශ රුපියල් 15000ක් ගත්තා කියලා මම දන්නවා. හරිද? කොටස් 3000ක් ගත්තා කොටසකට ලාභාංශ රුපියල් 15000ක් ගත්තා කියලා මම දන්නවා. ඒකත් මේ පැත්තෙන් ලියා ගන්න. ලාභාංශය 15000යි කොටස් 3000යි. හරිද? කොටස් 3000යි. ඔය ටිකත් ලියා ගත්තා. නැත්තම් අමතක වුණොත් එහෙම අමතක වෙන්නේ නැහැ. පැටලුණොත් නේද? හරි. ඊට පස්සේ ප්‍රශ්නය අහනවා කොටස් විකුණා ලද මුදල සොයන්න. දැන් ළමයි මෙයාගේ ලාභාංශ ආදායම ඒ කියන්නේ රුපියල් 15000 කියන එකයි. හරිද? එයා කොටස් විකුණපු මුදල මං x කියලා ගන්නම්. ඒක මම දන්නේ. ඔය දෙකේම එකතුව රුපියල් 1,50,000යි කියලා ගාණ කියනවා. කොටස් විකුණා ලද මුදල සහ ලාභාංශ ආදායම කියන දෙකේම එකතුව 1,50,000යි. දැන් මේක නිකන් සරල සමීකරණයක් වගේනේ. මම කොහොමද මේක සුළු කරන්නේ? මේ x තනි කරගන්න මේ 15000 එහා පැත්තට අරයි යනවා. ඒ කියන්නේ 1,50,000න් අඩු කරනවා කීයද? 15000ක්. අඩු කරාම ළමයි එනවා රුපියල් 90000යි කිය. එහෙනම් මෙයා කොටස් විකුණලා ලද මුදල කීයද? රුපියල් 90000යි. දැන් බලන්න මම වීඩියෝ එකේ මුලදී කියලා දුන්නා. මොකද්ද මං කියලා දුන්නේ? මං කිව්වා ළමයි අපි මිලදී ගත්ත මුදලට වඩා වැඩි මුදලකට කොටස් ටික විකුණුවොත් එතනින් ලැබෙන්නේ මොකක් කියලාද මං කිව්වේ? ප්‍රාග්ධන ලාභයක් නේ. දැන් මෙයා කොටස් මිලදී අරන් තියෙන රුපියල් 60000කට මෙයා කොහොම හරි කරලා ඒ කොටස් ටික රුපියල් 90000ට විකුණලා තියෙනවා මිල වැඩි වෙච්ච ගම. ඔන්න එයා වාසනාවන්තයි. එක් කොටසක විකුණුම් මිල සොයන්න. දැන් මොකද කරන්නේ? ඉස්සල්ලා රුපියල් 90000ක් නේද? කොටස් විකුණුවේ රුපියල් 90000කට. ළමයි කොටස් කීයක් තිබ්බද? කොටස් කීයද? කොටස් 3000යි. කොටස් ගාන වෙනස් වෙන්නේ නැහනේ. මම මුලින්ම ගත්ත කොටස් ටික තමයි මම විකුණන්නේ. හැබැයි වෙනසකට තියෙන මොකද? කොටසක වෙළඳපොළ මිල වෙනස් වෙලා තියෙනවා. එහෙනම් දැන් මේකේ විකුණුම් මිල නෙහානේ. එහෙනම් කොටස් ගාන වෙනස් වෙන්නේ නැහැ. මම මේක 3000න් බෙදනවා. මේ බිංදු 3ට මේ බිංදු 3 කැපෙනවා 93න් බෙදුවම රුපියල් 30යි. දැන් හරි නේද? මේ බලන්න රුපියල් 20කට ගත්ත කොටසක් මෙයා රුපියල් 30කට විකුණලා තියෙනවා. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ මොකද? ප්‍රාග්ධන ලාභය සොයන්න. ඒක කොහොමද හොයන්නේ? මං කෙලින්ම හොයන්න. රුපියල් 90000ක් නේ විකුණුම් මිල නේ. 90000ක් විකුණුම් මිල ගැනුම් මිල 60000යි. එහෙනම් ප්‍රාග්ධන ලාභය කීයද? රුපියල් 30000යි. ප්‍රාග්ධන ලාභය හොයන්න එතකොට මොකද්ද? මම ඒකත් සමීකරණ ලියන්නම්. ප්‍රාග්ධන ලාභය කියන්නේ 90000 කියන්නේ මොකද්ද? විකුණුම් මිලනේ. ඕකෙන් අඩු කරනවා ගැනුම් මිල. නිකන් හරි ළමයි ගැනුම් මිල විකුණුම් මිලට වඩා වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? අපිට ලැබෙන්නේ ප්‍රාග්ධන අලාභයක්. ඒක තමයි වෙනස. ප්‍රාග්ධන අලාභයක් වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? ගැනුම් මිල විකුණුම් මිලට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට මෙතනින් එන උත්තරේ ඍණ නම් අපිට මෙතන ලාභය වෙනකොට අලාභය දාගන්න පුළුවන්. ඊළඟට කියනවා ප්‍රාග්ධන ලාභයේ යෙදුම් මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මම ඒක මෙන්න මෙතනින් හදන්න 6 වෙනි ගාන. ප්‍රාග්ධන ලාභය කීයද දැන්? 30000යිනේ. යෙදුම් මුදල 60000යිනේ නේද? ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ කොහොමද? මේක වැඩි කරන 100%. එතකොට මෙතන 1යි මෙතන 2යි මෙතන 50යිනේ. 100ට 50ක් කියලා එනවා. ප්‍රාග්ධන ලාභයේ යෙදුම් මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වුවාට පස්සේ 100ට 50ක් කියලා එනවා. හරිද? හරි.
ඕක තමයි ප්‍රාග්ධනලාභී උඩින් දානවා. යෙදුම් මුදල කියන්නේ අප කොටස් මිලදී ගන්න යෙදුව 60,000යි. ප්‍රාග්ධනලාභී රුපියල් 30,000යි. එතකොට 1 2 150. මේක තමයි අන්තිම ගාන. මේ ගානේ ලොකු ටිකක් කව වුණා. මේකෙන් ඔය අපි ප්‍රාග්ධනලාභය හොයන්නේ කොහමද? ඊට පස්සේ කොටසක විකුණුම් මිල හොයන්නේ කොහමද? ඒ ටික කතා කරා. දැන් මම ඔයාලට බෝඩ් එකේ සමරි එකක් විදියට අපි ඉගෙන ගත්ත ඔක්කොම සමීකරණ ටික ලියන්න. හරිද? හරි ළමයි. එතකොට වීඩියෝ එකේ අන්තිමටම මේ සමීකරණ ටික ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න. මට කියන්න ඕන වෙන්නේ ආයෝජනය කළ මුදල හොයද්දී කොටස් ගණන කොටසක මිලෙන් වැඩි කරන්න ඕනේ. ඔයාට මේ සමීකරණයෙන්ම තමයි මේ කොටස් ගණන හොයන්න. මේ බලන්න අපිට පුළුවන් මෙතන කොටස් ගණන උක්ත කරගත්තොත් මේ කොටසක මිල කියන එක ආයෝජනය කළ මුදලෙන් බෙදන්න. එතකොට අපිට මෙතන කොටස් ගණන එනවා. වාර්ෂික ලාභාංශය හොයන්නේ කොටස් ගණන කොටසකට ගෙවන මිලෙන් වැඩි කරලා ප්‍රාග්ධන ලාභය හොයන්නේ විකුණුම් මිලෙන් ගැනුම් මිල අඩු කරලා. ප්‍රාග්ධන අලාභයක් එනවා නම් ගැනුම් මිල විකුණුම් මිලට වඩා වැඩි. ඒ කියන්නේ විකුණලා තියෙන අඩු ගානකට. ඔයාලා මේ වීඩියෝ එක පෝස් කරලා නවත්තලා මේ ටික ලියා ගන්න. හරිද? හරි. එතකොට මට කියන්න තියෙන්නේ දැන් ඔයාලාට මේ අවුරුදු 11 වසරේ ළමෙක් මේ වීඩියෝ එක බැලුවොත් බලන්න 10 වසරේ යන්තම් එහෙම ළමෙක් බලයි ඉතින්. එතකොට ඔයා 11 වසරේ ළමෙක් විදියට මේ වීඩියෝ එක බලනවා. ඔයාට හරියටම තියෙන්නේ ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් කියන මාස 5 විතරයි. මාස 5ක් කියන්නේ ඔයාලා හිතන අපි දවස් ගානෙන් ගත්තොත් 30 ගානෙන් ගත්තොත් දවස් 150යි. ඒතර ඔයාලට විෂන් 9ක් තියෙනවා නේ. විෂන් 9ට මැනේජ් කරගෙන කොහොම හරි කරන්න ඕනේ. ඒතර ගණන් කියන්නේ ඕකේ තියෙන ප්‍රධානම සබ්ජෙක්ට් එකක් නේ. ගණන් කියන සබ්ජෙක්ට් එක නැත්නම් උසස් පෙළ කරන්න දෙන්නෙත් නැහැනේ පාස් නැත්නම්. එතකොට දැන් ළඟදී රිසල්ට් ආවා. සමහර විට ඔයා ගණන් කියන විෂයේ දුර්වල කෙනෙක් කියන එක ඔයාගේ ඔළුවට වැටලා ඇති. නැත්නම් ඔයා ෆේල් කියන එක ඔයා ලකුණු වලින් ෆේල් කරගෙන ඇති. ලකුණු 20 ගානක් 30 ගානක් වගේ තියෙනවා. ඔයාලා වෙනුවෙන් අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. මේක ස්පීඩ් රිවිෂන් එකක් ළමයි. කිසිම තියරි විදියට අපි කවර් කරන්නේ නැහැ අත්තටම කිව්වොත්. ස්පීඩ් රිවිෂන් එකක තියරි කවර් කරන්නේ නැහැනේ. හැබැයි තියරි ටික අපි පේපර් එකක් ඇසුරෙන් කවර් කරන එක කරනවා. ඉතින් ඔයාලා කැමති නම් අපේ ස්පීඩ් රිවිෂන් එකට ජොයින් වෙලා ඒ වැඩ ටික කරගෙන යන්න. ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න ඕන නම් අපේ ස්පීඩ් රිවිෂන් එකට ජොයින් වෙන්න. ඔයාලට අදාළ ඩීටේල්ස් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇඩ් කරන්නම් ෆෝන් නම්බර් එකක්. ඒකට මෙසේජ් එකක් දාලා ක්ලාස් ඩීටේල්ස් ගැන තොරතුරු දැනගන්න. එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ස්තුතියි. මං හිතනවා වීඩියෝ එකකින් උපරිම ප්‍රයෝජනයක් ගන්නවයි කියලා. ඉදිරියටත් මේ වගේ වීඩියෝස් වලින් හම්බ වෙමු. past papers discussion එකක් මම වෙනම playlist එකක් විදිහට ඇඩ් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒක ගැනත් ඉදිරියේදී දැනුම් දෙන්නම්. එහෙනම් ස්තුතියි.